ආයිබෝල් ළමයි අද අපි සාකච්ඡා කරන්නේ 1982 අවුරුද්දේ ආපු පසුගිය විභාග ගැටලුව. මේකේ කියනවා හරස්කර වර්ගඵලයේ ඒ වන තිරස් නලයක් තියෙනවලු. ඒකෙන් ඝනත්වය රෝ වන ද්‍රවයක් 3v වේගෙන් ගිහිල්ලා ලම්බක බිත්තියක වදිනවලු. වැදිලා v වේගෙන් පොළාපයින්නවලු. එළියට වීසි වෙනවා. අන්න එතකොට මේ ද්‍රවයෙන් බිත්තිය මත ඇතිවෙන බලය අහනවා. මේ જાතිය ගණන් තව ඇහිලා තියෙන වාර ගානක් විභාගෙට සමහර ගණන් තියෙන ද්‍රවයේ වැදිලා බිත්තිය දිගේ බේරෙන අවස්ථා සමහරලාට පොළාපයින් ඔය වගේ ආකාර දෙකම එන්න පුළුවන්. අපි පොදුවේ මේකට සමීකරණයක් හදාගමු. මේක වෙන දේ තීරුම් අරගෙන. මම මේ 3v v කියන ඒවා අයින් කරලා අපි සරල රූපයක් හදාගමුකෝ. ඔන්න තිරස් නලයක් තියෙනවා. අපි ගමුකෝ මේකේ හරස්කඩ වර්ගඵලය a කියලා හිතන්නකෝ. බිත්තියක් තියෙනවා. අපි හිතමු ද්‍රවයක් යනවා v1 කියන වේගයෙන්. ගිහිලා හිතන්න බිත්තිය වදිනවා කියලා. වැදිලා මේක පොළාපයින්නවා කියලා අපි ගමු v2 කියන වේගයෙන්. ඝනත්වය ρ. එහෙනම් හිතමු. දැන් මෙන්න මේ v වේගෙන් v1 වේගෙන් යනවා කියන එකේ තේරුම තමයි ප්‍රවේගයක් නෙමෙයි තියෙන්නේ. දැන් ප්‍රවේගයේ ඒකක අපිට ගන්න පුළුවන් ms ඍණ එකනේ. ඒතර මේකේ අපි හිතමු vms ඍණ එක කියලා. මේකේ තේරුම තප්පරයකට යනවා මෙයා v දිග. ද්‍රවය v වේගෙන් යනවා කියන එකේ තේරුම තමයි තප්පර එකකට ද්‍රවයෙන් v දිගක් එළියට එනවා කියන එක. එහෙනම් අපිට සාහිත්‍යය මෙයා v1 වේගෙන් එනවා කියන්නේ අපිට සලකන්න පුළුවන් මෙන්න මේ ද්‍රවයෙන් එළියට එනවා තප්පරයකට මෙන්න මෙච්චර දිග ද්‍රව කඳක්. මේකේ දිග v1. පැහැදිලිද? ඒතර මේකේ හරස්කර වර්ගඵලය a. හැම තප්පරෙම මෙන්න මෙච්චර ද්‍රව කුට්ටියක් එළියට එනවා. ඒ ද්‍රව කුට්ටිය කියලා තමයි මේ බිත්තිය වදින්නේ. එහෙනම් අපි හිතමුකෝ. වැදුනට පස්සේ මේ ද්‍රවයේ කුට්ටිය කියලා බිත්තිය වැදුනම බිත්තිය මත බලයක් ඇති වෙනවා මෙහෙට. ඒතර බිත්තියෙන් ද්‍රවයේ මත බලයක් එනවා ඊට අනිත් පැත්තට. ওই දෙක ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව විශාලත්වයෙන් සමානයි. ඒතර අපෙන් අහන්නේ ද්‍රවයෙන් බිත්තිය මත බලය මෙන්න මේක තමයි අහන්නේ. එයයි මේයි සමානයි. ඉතින් මේක හෙව්වත් හරි මේක හෙව්වත් හරි දෙකම විශාලත්වයේ සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. අපි දැන් මේක හොයමු බලන්න මේ බලය කොහොමද කියලා. මෙන්න මෙතන තමයි ගාන තියෙන්නේ. මෙන්න මෙතන තේරුම් ගන්න තප්පරයකට යනවා v දිග. එහෙනම් අපි වගන්තියක් ලියමු. තප්පරයකට ගමන් කරන ද්‍රව කඳේ දිග ලියන්න පුළුවන් අපිට v1. තප්පරයකට ගමන් කරන v1 දිග ද්‍රව කඳක්. ඊට පස්සේ ආයෙ වගන්තිය ලියනවා තප්පරයකට ගමන් කරන ද්‍රව කඳේ පරිමාව හොයන්න බැයිද අපිට? පරිමාව ගන්න පුළුවන්. මේක සීන්ද්‍රාකාර කොටසක් යන්නේ. ඒතර මේ දිග හරස්කඩ වර්ගඵලයෙන් වැඩි කරනවා. ඒතර v1 වාරයක් a. ඔන්න පරිමාව තුවාගන්න තප්පරයකට එන පරිමාව. ඊට පස්සේ අපි හොයනවා තප්පරයකට ගමන් කරන ද්‍රව කඳේ ස්කන්ධය. ස්කන්ධයත් ඔය තේන්නේ. ස්කන්ධය වෙන පුළුවන් අපි දන්නවා ඝනත්වයේ සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. ඒතර ස්කන්ධය ලියන්න පුළුවන් අපිට ඝනත්වයේ වාරයක් පරිමාව. එහෙනම් මෙන්න මේ පරිමාව ඝනත්වයෙන් වැඩි කරමු. ඒතර v1a වැඩි කරනවා රෝගේ. ඔන්න තප්පරයකට එන ස්කන්ධය හොයාගත්තා. හැම තප්පරෙම මෙන්න මෙච්චර ස්කන්ධයක් තමයි එළියට එන්නේ. ඒතර අපිට හොයන්න පුළුවන් අපි හොයමු තප්පරයකදී ද්‍රව කඳේ පෙරගම්මිතාව. පෙරගම්මිතාව වෙන්න පුළුවන් ගම්මිතාවගෙන ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. ඒක තප්පරයකට මෙච්චර ස්කන්ධයක් යනවා v1 a රෝ කියන ස්කන්ධයක් යනවා v1 කියන වේගයෙන්. කොයි පැත්තටද? මේ පැත්තට. ඔන්න පෙරගම්මිතාව හොයාගත්තා. ඊට පස්සේ අපි හොයනවා තප්පරයකදී ද්‍රව කඳේ පසුගම්මිතාව. පසුගම්මිතාව කියන්නේ මෙන්න මේ ස්කන්ධයම මෙන්න මේකේ ස්කන්ධයම v2 කියන වේගෙන් අනිත් පැත්තටයි එන්නේ. මේ පැත්තට නෙන්නේ. ඔන්න දැන් මේ පද්ධතියේ පෙරගම්මිතාවයි පසුගම්මිතාව හොයාගත්ත ද්‍රව කුට්ටියේ. දැන් පුළුවන් අපට තප්පරයකදී ගම්මිතා වෙනස හොයන්න.
අපි දන්න ගම්මිතා වෙනසක් හොයන්නේ පසු ගම්මිතාවෙන් අඩු කරනවා පෙර ගම්මිතාව. පසු ගම්මිතාව තමයි මේ තියෙන්නේ. V1 A රෝ V2 එක මේ පැත්තට. පෙර ගම්මිතාව අපි කලින් හොයාගත්තා. V1 A රෝ වාරයක් V1 එක අනිත් පැත්තට. මේක දෛසික දෙකක්. අඩු කරන්න බෑ දිශාවෙන් විරුද්ධයි. එහෙනම් අපිට එකම දිශාවට හරවන්න පුළුවන් මේක. V1 A රෝ V2 මෙයා මෙහෙට මෙතන ඍණ තියෙනවා. මෙතන ඍණක් දාලා පැත්ත මාරු කරතයි. දෛසික තියරිය අනුව V1 A රෝ වාරයක් V1. ඔන්න දිශාව මාරු කරා. දැන් මේ ඍණයි ධන වෙනවා. එතකොට අපිට එන ප්‍රකාශනයක් V1 A රෝ V2. එයා මේ පැත්තට මෙතන එකතු කිරීමනෝ ඍණයි ගුණ කරාම V1 A රෝ V1. එයත් මේ පැත්ත. අන්න දැන් දිශා දෙකම පැත්තේ ඉන්න මේක එකතු කරන්න පුළුවන්. ඒතර අපි පොදු සාධක එළියට ගමුකෝ. A රෝ එකක් ගන්න පුළුවන් V1 ගන්න පුළුවන් එළියට. මෙතනින් එනවා V2 ධන V1 කියලා එනවා. දිශාව වෙන්නේ මේ පැත්තට. ඔන්න ওই පැත්තටයි ගම්මිතා වෙනස එන්නේ. අපි දන්නවා අපි මේ හේවේ තප්පරයකදී සිදුවන ගම්මිතා වෙනසනේ. තප්පරයට සිදුවන ගම්මිතා වෙනසට තමයි අපි මොකක් කියන්නේද? බලය කියන්නේ. එහෙනම් මේ ආයි බලය. ඒතර මේ බලයේ දිශාව තමයි මේ පැත්තට ආවේ. එහෙනම් මෙන්න මේ F ගේ දිශාව මේ පැත්තට. මේ පැත්තට බලයේ දිශාව ආවා කියන්නේ ද්‍රවයෙන් බිත්තිය මත බලය නෙමෙයි බිත්තියෙන් ද්‍රවය මත බලය. ඒක අපෙන් අහන්නේ ඕක නෙමෙයි. මෙන්න මෙයා වහන්නේ. එහෙනම් මෙයා මේ අගේම කොයි පැත්තට තියෙනවද? අනිත් පැත්තට. එහෙනම් අපිට ද්‍රවයෙන් බිත්තිය මත බලය එනවා. A රෝ V1 V2 ධන V1 මෙයාම මේ පැත්තට. ඔන්න ගන්න. දැන් ඉතින් මේකට අගයන් ටිකක් අපිට දීලා තියෙනවා. මේ ගානේ නා. වර්ගපරි Aලු ඝනත්වය රෝලු අපි V1 කියලා ගත්තේ ආරම්භක ප්‍රවේගයනේ. මේ ගානේ 3V තමයි මෙතෙන්ට එන්න ඕනේ. V2 කියලා ගත්තේ පොළාපයින් වේගයනේ. මෙයා V වේගෙන් තමයි පොළාපයින්නේ. මෙතෙන්ට V. ආයි V1 කියන්නේ 3ක් V. ඕක සුළු කරාම අපිට එනවා A රෝ 3ක් V වැඩි කරනවා මෙතන 4ක් V එනවා. මේ දෙන්න ගුණ කරාම එනවා 12ක් A රෝ V වර්ගය කියලා. අන්න අපිට ද්‍රවයෙන් බිත්තිය මත එන බලය එනවා 12ක් A රෝ V වර්ගය කියලා.